ආදරය නිසා විඳවන්න ඕනි කියලා කවුද කියන්නේ? ඔව්. ආදරය කියන්නේ සමහර වෙලාවට අපිට ඒක හර්ට් වෙන එකක්. ඒක නෝමල්. ඒක වාගේ ජීවිතයේ සෙට් එක වෙනකම් ඒක allow කරන්න එපා. ඔයාගේ goals, growth, ඒ වගේම තමයි ඔයාගේ සතුට, happiness එක ඒ හැමදේම first place එකේ තමයි තියෙන්න ඕනේ. ඒ වගේම තමයි තමන්ට ආස දේවල් කරන්න. උදාහරණයක් විදියට ස්ටඩීස්, තමන් කැමති හොබි එකක්, ඒ වගේ තමන් කැමති ආස දෙයක් කරන්න. ඕවර්තින්කින් ලිමිට් කරගන්න. ඒ වගේම තමයි self respect එක maintain කරගන්න. toxic situation එකක් නම් walk away වෙන්න. ආදරේ ලස්සනයි. හැබැයි ඔයාගේ ජීවිතේ ලස්සනට වඩා වැඩි ඉම්පෝර්ටන්ස් දෙයක් නෙවෙයි.